හයි කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් මම අදත් අරන් ආවා අවුරුදු කැමමේස්ට තියාගන්න පුළුවන් රසම රස නාරං කැවුම් හදන විදිය අරගෙන. මේක හදාගන්න හරිම ලේසි. පොල්පැණි සහ කහපිටි මිශ්‍රණය හදාගන්න ඕන කරන අමුද්‍රව්‍ය ටික තමයි මේ තියෙන්නේ. මම මේක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකටත් දාලා තියන්නම්. මුලින්ම අපි පැණි පොල් ටික හදාගමු. ඒකට අපිට සීනි ග්‍රෑම් 250ක් මේ වගේ භාජනයක් රත් කරගෙන සීනි ටික කැරමල් කරගන්න ඕනේ. හොඳට කැරමල් කරගත්ත සීනි ටිකට අපි හීනියට ගාලාගත්තු පොල් ටික එකතු කරගන්න ඕනේ. මෙතනදී ලපටි පොල් ගන්න එපා. මේ විදියට හදාගත්ත පොල්පැණි ටික ලිපෙන් බාලා නිවෙන්න තියාගන්න ඕනි. පොල්පැණි ටික නිවුණට පස්සේ අපිට මෙන්න මේ වගේ ගුලි හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු කොහොමද කහ මිශ්‍රණය හදාගන්නේ කියලා. කහ මිශ්‍රණය හදාගන්න එකත් හරිම ලේසි. මුං කැවුම් වලටත් ගන්නේ මේ මිශ්‍රණයම තමයි. මුලින්ම අපි හාල් පිටි ග්‍රෑම් 125කට පාන් පිටි ග්‍රෑම් 125ක් කහ ස්වල්පයක් සහ රසායනුව ලුණු ස්වල්පයක් එකතු කරගෙන ඒකට පොල් කිරි හරි වතුර හරි දාලා මිශ්‍ර කරගන්න ඕන. මිශ්‍රණය මෙන්න මේ පදමට එනකන් මිශ්‍ර කරගන්න ඕන. දැන් ඉතින් තියෙන්නේ ගැඹුරු තෙලේ බැදගන්න. ඒකට අපි භාජනයක් ලිපේ තියලා ඒකට මෙන්න මේ ගානට එනකන් තෙල් එකතු කරගෙන හොඳට තෙල් ටික රත් කරගන්න ඕන. තෙල් ටික රත් වුණාට පස්සේ මෙන්න මේ විදිහට අපි කලින් හදාගත්තු පැණි පොල් බෝල ටික අරගෙන කහ මිශ්‍රණයේ කිල්වලා තෙල් එකට දාගන්න ඕන. නාරං කැවුම් ටික මෙන්න මේ පාටට බැදුනට පස්සේ අපිට පුළුවන් ලිපෙන් බාගන්න. ඉතින් මේ වීඩියෝ එක දිගටම බැලුවා නම් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.